ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ඉතින් අපි කලින් වීඩියෝස් වලදී කතා කරා Ruti 5 PS Pro app එකේ කොහොමද account එකක් create කරන්නේ, හරි විදිහට log වෙන්නේ කොහොමද, ඒ වගේම currencies change කරගන්නේ කොහොමද, ඒ වගේම parties set කරගන්නේ, ඒ කියන්නේ customers ලා, එතකොට wholesalers ලා, dealers ලා, suppliers ලා ඇඩ් කරගන්නේ කොහොමද කියලා කලින් වීඩියෝස් වලදී කතා කරා. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද ඔයාගේ business එකට අදාළව හරි විදිහට product එකක් ඇඩ් කරගන්නේ සහ ඒ product settings හරි විදිහට manage කරගන්නේ කොහොමද කියලා. ඉතින් වගේ Ruti 5 PS Pro app එකට log වුණාට පස්සේ මෙන්න මේ විදිහට window එකක් පෙන්වනවා. එතනින් මේ product කියන එකට click කරන්න. දැනටමත් ඔයා මෙතන product set කරලා තියෙනවා නම් මෙතන product list එක වෙනම පෙන්නනවා. ඒ වගේම ඔයාලට මෙතන search කරන්න පුළුවන්. ඒ වගේම scan කරලා වුණත් ඔයාට ඒ product එක ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. හරි. මෙතනදී අපි මුලින්ම product එකක් add කරන්න කලින් ඊට අදාළව තියෙන features ටික බලමු. ඉතින් මෙතන ඔයාලට පේනවා product list එකට දකුණු පැත්තේ අයිනෙන් පොඩි ඉරි කැලි තුනක් තියෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් product categories, brands, model, product unit, shelves, racks, variations, bulk upload, ඒ වගේම barcode generator කියලා විවිධ features කිහිපයක්. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාගේ product එක, ඒ කියන්නේ ඔයාගේ business එකේ ඔයාගේ ව්‍යාපාරයේ තියෙන products ඔයාට අවශ්‍ය විදිහට කැටගරි කරගන්න. ප්‍රොඩක්ට් කැටගරි එක යූස් කරලා ඔයාට කැටගරිස් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රොඩක්ට් එකට අදාළ බ්‍රෑන්ඩ් එක මොකක්ද, මොඩල් එක මොකක්ද, යුනික් නම්බර් එකක්, ඒ වගේම ඔයා මේ ප්‍රොඩක්ට් එක මොන ෂෙල්ෆ් එකේද මොන රැක් එකේද දාලා තියෙන්නේ. ඒ වගේම මේකට වේරියේෂන්ස් තියෙනවද, කලර්ස් වයිස්ද නැත්නම් සයිසස් වයිස්ද නැත්නම් බරිල්ද, අන්න ඒ විදිහට ඔයාට ඒක වේරියේෂන්ස් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ Excel sheet එකක් තියෙනවා නම් ඒක මේතන bulk upload එකෙන් ඔයාට එකවරම upload කරගන්න පුළුවන් product list එක. ඒ වගේම මේ barcode generator කියන option එක use කරලා ඔයාට පුළුවන් ඔයාගේ product එකට දාලා scan codes create කරගන්න. හරි, ඒ option එක අපි ඊළඟට බලමු. ඉතින් මම මෙතනදී දැනට product category වලට ගිහිල්ලා category එකක් create කරගන්නවා. මෙතන plus icon එක උඩ click කරලා ඔයාට අවශ්‍ය category name එක මෙතන දෙන්න. මම test 1 කියලා මෙතන type කරන්න. ඊට පස්සේ save උඩ click කරන්න. හරි, ඔයාට බලාගන්න පුළුවන් ටෙස්ට් 1 කියන එකෙන් කැටගරි එකක් දැන් ක්‍රියේට් වෙලා තියෙනවා. හරි, මම මෙතනින් බැක් වෙන්නම්. ඊට පස්සේ මෙතන බ්‍රෑන්ඩ් කියන එකට ගිහිල්ලා මම මෙතනත් ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙතන මම දෙන්නම් R1 කියලා. දැන් සේව් කරගන්න. හරි. ඉතින් මම මෙතනෙමුත් බැක් වෙන්නම්. ඒ වගේම ආපහු ක්ලික් කරලා මොඩල් කියලා තියෙනවා. ප්‍රොඩක්ට් යුනිට්, ෂෙල්ෆ්. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට මේ දේවල් යූස් කරන්න පුළුවන්. මම මෙතනදී දැනට ඔයාට අවශ්‍ය කරුණු ටික පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මම මෙතන යටම තියෙන දකුණු පැත්තේ අයිති තියෙන මේ කොළ පාට ප්ලස් අයිකන් එක උඩ ක්ලික් කරලා ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න. හරි. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ් නිව් ප්‍රොඩක්ට් ගියාට පස්සේ අලුත් වින්ඩෝ එකක් ඕපන් වෙලා තියෙනවා. එතන අයිනෙම තියෙනවා settings icon එකක්. ඉතින් දැනට ඔයාලට පේනවා මෙතන ගොඩක් informations අඩුවෙන් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ settings icon එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය විදිහට ඔයාට මේ details enable කරගන්න පුළුවන්. ඉතින් මෙතන select all කියන එක උඩ ක්ලික් කරාට පස්සේ මේ ටික ඔක්කොම එකවර ඔයාට enable කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරය අනුව මේ දේවල් වලින් ඔයාට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා එකෙන් එක මේ විදිහට බලලා enable හෝ disable කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී select all කියන option එක දීලා මෙතනින් save settings වලට යනවා. හරි, ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් add new product කියන page එක ගොඩක් සංකීර්ණ විදිහට වෙනස් වුණා. ඉතින් මෙතනදී මම මේ තියෙන options ටික ඔයාලට ඉක්මනින්ම කියාගෙන යනවා. ඉතින් මෙතනදී product එකට අදාළ image එකක් මෙතන upload කරගන්න පුළුවන්. ඒ වගේම product name එක type කරගන්න පුළුවන්. SKU code එක. ඉතින් ඔයාගේ product එකට අදාළව SKU code එකක් ඔයාලට create කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ product එකේ දැනටමත් තියෙනවා නම් ඒක මෙතන මේ icon එක උඩ click කරලා ඔයාගේ phone එකේ cam එකෙන්ම ඒ barcode එක scan කරලා මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා categories ඒ product එකට අදාළ category එක මෙතනින් select කරගන්න පුළුවන්. ඒ වගේම brand එක ඔයාලට select කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඒ store කරලා තියෙන තැන rack එකක් මෙතන ඔයා ඇඩ් කරගත්තා නම් ඒ ටික දාගන්න පුළුවන්. shelf දාගන්න පුළුවන්. ඒ වගේම model එකක් තියෙනවා නම් ඒක දාගන්න පුළුවන්. ඒ වගේම units මොනවද තියෙන්නේ ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙතන low stock එකේදී වෙන්නේ ඔයා මෙතන type කරන amount එකට අදාළව ඔයාගේ stock එක ඔයාගේ මේ product එකට අදාළ stock එක දැන් මේ 10ට අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාට දැන් රීස්ටොක් කරගන්න කාලේ හරි අන්න ඒ විදිහට alert එකක් පෙන්නන එක තමයි මෙතන මේ low stock එකේදී වෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතනදී product and pricing කියලා. ඉතින් මෙතන IMI serial කියලා option එකක් තියෙනවා. මේක උඩ ටික් කරලා ඔයාට පුළුවන් ඔයාගේ product එකට IMI නම් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් serial එකක් තියෙනවා නම් අන්න ඒ දේවල් වලට අදාළව stock එක හරි විදිහටම manage කරගන්න. ඉතින් මෙතනදී select single variations combo කියලා තියෙනවා. ඉතින් මෙතන තනි product එකක් නම් ඔයාට මේ විදිහට add කරගෙන යන්න පුළුවන්. ඒ වගේම variations එක තියෙනවා නම් ඒ කියන්නේ colors wise නැත්නම් sizes wise ඒ විදිහට තියෙනවා නම් ඔයාට variations මෙතනින් add කරගෙන මෙතන variations select කරලා
වාට ඒ දේවල් ඇට් කරගන්න පුළුවන්. ඒත් එකම ප්‍රඩක්් එක කොම්බෝ වයිස්. ඒ කියන්නේ ඔයා මේ ප්‍රඩක්් එක සෙල් කරන්නේ තවත් එකක් එක්කන මෙතන ඒ දේවල් ඇට් කරගෙන කොම්බෝ කියන එක සිලෙක්ට් කරගෙන මෙතනින් ප්‍රඩක්් එක ඇට් කරගෙන වාට මේ ප්‍රඩක්ස් ඇට් කරගන්නත් පුළුවන්. ඒත් එක්කම මම මෙතනින් දැනට සිංගල් කියන එකට ක්ලික් කරන්න. හරි ඊටවස්ස මෙතන ටෙක්ස් ටයිප් එක එක්ස්කලූසිව්ද ඉංගලූසිව්ද කියලා දෙනවා. ඒ කියන්නේ ඔයා මේ ප්‍රඩක්ට් එක සෙල් කරන ටැක්ස් එක නැතුවද ටැක්ස එක ඇතුවද මේ ප්‍රඩක් ප්‍රයිස් එක ඇට් කරන්න ඕන කියනදේ තම මෙතරින් මෙසස් කරලා තියෙන ඉතිම ටෙක්ස් ටයිප් එක්ස්කලූසිව් කියලදාන ඒවගේ මෙතර බැශ්නම් එකක් තියෙනවා මේකත්වට අවශ්‍ය විදිර වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ වයාහවස ඔප්ෂන් එකේද වෙන්නේ වගේ ප්‍රඩක්් එක තියෙන්නේ මොන වයාහවස් එකේද කියන එක සිලෙක්ට් කරගන්න. ඉතින් මං අර කලින් කිව්ව ඔප්ෂන්ස් වලදී ඔයා මේ දේවල් හරි විදිහට මැනේජ් කරගත්තන ඔයාට මෙතනදී මේ වේහවුසස් කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මෙතන බැජ් එක නම් එක මෙහෙම තියලා ස්ටොක් එක මම මෙතනින් ඇඩ් කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාට මතක ඇති අපි කලින් අතන ඉමි සීරියල් කියන එක ඔප්ෂන් එකට ක්ලික් කරා. ඉතින් එතකොට ඔයාට ස්ටොක් එක ඇඩ් කරගන්න වෙන්නේ මේ සීරියල්ස් නම්බර්ස් වලින්. ඉතින් මෙතන මේ ප්ලස් ආයිකන් එකක් තියෙනවා. ඉතින් මෙතනදී වාට සීරියල් නම් එක ස්කෑන් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන සීරියල් නම් එක ඔයාට ටයිප් කරලා වුණත් ගන්න පුළුවන්. මෙහෙම ඇඩ් කරද්දි මෙතන ඇඩ් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඔයා දාන සීරියල් කෝඩ්ස් වලට අදාළ ප්‍රොඩක්ට් ස්ටොක් එක ඇඩ් වෙනවා. හරි. ඉතින් ඊළඟට තියෙන්නේ පර්චේස් ප්‍රයිස් එක. ඉතින් මෙතනින් ඔයා ප්‍රොඩක්ට් එක කීයකටද ගත්තේ කියන දේ මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම පර්චේස් ප්‍රයිස් ඉන්ක්ලූසිව් එක්ස්ක්ලූසිව් කියලා මෙතන ඔප්ෂන්ස් දෙක තියෙනවා. ඒ කියන්නේ අර කලින් අපි ටැක්ස් ඔප්ෂන් එක යූස් කරේ. අන්න එතන තමයි මේක මේ විදිහට පෙන්නන්නේ. ඒත් එකම ප්‍රොෆිට් මාජින් එක. මේක ඔයාලට කොච්චර ප්‍රොෆිට් එකකින්ද ඔයා සෙල් කරන්න කියන දේ තමයි මෙතන ඔයාලට දාගන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයා මෙතන මේ amount එක change කරත් මෙතන ප්‍රොෆිට් එක change වෙනවා. ඒ වගේම මෙතන තියෙන ප්‍රොෆිට් මාජින් එක change කරත් මෙතන price එක change වෙනවා. ඉතින් මම මේ product එක රුපියල් 8000ක් කියලා දානවා. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් ප්‍රොෆිට් මාජින් එක 160කට වෙනස් වෙනවා. ඒත් එක්කම ඔයා මේ product එක wholesale උත් sell කරනවා නම් ඉතින් මෙතනින් ඔයාට දාගන්න පුළුවන් wholesale price එක. ඒවගේ ඩීලස්ලා හරහත් සෙල් කරන ඩීල ප්‍රයිස එකත් වාට මේ විදිහට ඇට් කරගන්න පුළුවන්. ඒවගේ මේ ප්‍රඩක්ට් එක කවද්ද නිෂ්පාදනය කරලා දීන සහ එක්ස්පයිඩේට් එකක් තියෙනවල ඒ දේවලුත් මෙතලින් ඇට් කරගන්න පුළුවන්. ඒ දේවල් අවශ්‍යනත් නම් වාට එතන ඇට් කරන්න තුනත් ඉස්සරහට යන්න පුළුවන්. ඒවගේ මෙතන මේ ප්ලස් අයිකන් එක උඩ ක්ලික් කරලා තවත් වාට මේ විදිහට අවශ්‍ය විදිහට බැච් ඒ කියන්නේ ප්‍රොඩක්ට්ස් මේ ලිස්ට් එකටම ඇඩ් කරගන්න පුළුවන්. හරි අපි දැනට එකක් විතරක් ඇඩ් කරගමු. මම මෙතන ඩිලීට් ඔප්ෂන් එක දානවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට පෙන්නනවා වොරන්ට් එක. ඉතින් ඔයා මෙතන කොච්චර වොරන්ට් එකක් මේකට දෙනවද? ඒ වගේම ගැරන්ටි එකක්ද දෙන්නේ? ඒ ඩීටේල්ස් උත් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ save and publish උඩ ක්ලික් කරන්න. හරි ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ටෙස්ට් ඉන් PP කියන ප්‍රොඩක්ට් එක රුපියල් 8000යි මෙන්න මේ විදිහට ප්‍රොඩක්ට් ලිස්ට් එකට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේක උඩ ක්ලික් කරලා වට ආපහු ඒක එඩිට් කරන්න උනොත් ඒ වගේම ඩිලීට් කරන්න උනත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට Ruthify PS Pro app එක use කරලත් ඔයාට ඔයාගේ business එකට අදාළ products add කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ තියෙන සියලුම features use කරලා ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ ව්‍යාපාරය manage කරගන්න ඔයාට ලේසි විදිහට products ටික add කරගන්න. ඉතින් ඒ දේවල් හරි විදිහට use කරලා add කරගන්න එකේ වාසිය තමයි ඔයාට ඉක්මනින්ම sale එකකට යන්න පුළුවන් එක සහ ඔයාගේ ප්‍රොඩක්ට්ස් ඒ වගේම ස්ටොක් ලිස්ට් එක ඔයාට හරි විදිහට manage කරගන්න පුළුවන් වෙන එක. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.